හරි ආදරෙන් අම්මයි තාත්තයි බලාගන්න. උණු වතුර ටික උණු කරලා නාවන්න. මෙහෙම කියනකොට සමහර දරුවෝ කියනවා අපේ අම්මටයි තාත්තටයි තාම පුළුවන් කියලා. කියන්නේ නැද්ද? මරුණාම මල කඳම් බදාගෙන අඬලා වැඩක් තියෙනවා. මම දැකලා තියෙන මිනි වලට බල්බ් බැල් දාලා තියෙනවා. දැකලා නැද්ද? මොකටද? ෆෑන් දෙක ගන්න දාලා තියෙනවා. දාඩි දානවද? ඔය මරිච්ච ගමන් නෙස්කැපේ දෙන්න එන මිනිස්සුන්ට හොඳේ. ඉවත් වෙලා ඉන්නකොට කහටවත් නැහැ. එහෙනම් මතක තියාගන්න. ඔය මරුණාම මිනිහේ පවුඩර් ගාලා තේරුමක් නැහැ. ඉන්නකොට ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා වතුර ටික උණු කරලා නාවන්ටලු. සුවඳ තෙල් ගල්වන්නලු කාගේද? අම්මගේ තාත්තගේ. සම්බාහනය කරන්නලු. පැද්ද කුණු කරලා වඳින්නලු. තරුණයෝ දැකලා නැද්ද ඔය බයිසිකල් වලට වඳිනවා? ගණ්ඩ කලින් වඳිනවනේ. මොකටද ඉන්දියාවේ ජපානයේ යකඩ වලට වඳින්නේ? නරකද අම්මටයි තාත්තටයි වැඳලා එළියට බැස්සනම්. ඒ ආශිර්වාදය හරි වටිනවා. ඒ හින්දා මතක තියාගන්න. ගෙවල් දොරවල් වල ඉන්නකොට අම්මට තාත්තට හොඳට සලකන්න. දරුවෝ කොහොම සැලකුවත් කමක් නැහැ. දරුවන්ට මෛත්‍රී කරන්න හොඳේ. ඇයි? ඒ මෛත්‍රී කරන එක ආනිසංසය කාටද? ඒක හරි තියනවනේ. නැත්තම් සලකන්නෙත් නැහැ. පිනකුත් නැහැ. හිත හදාගන්න. මේ විදිහට ජීවත් වෙන්න. මේ අම්මලාට තාත්තලාට මේ තරුණ මහත්තුරුන්ට පිං සිද්ධ වෙන්න. සෝවිසි අනන්ත බුදුගුණේ බලයෙන් ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. නිරන්තරයෙන්ම බුද්ධවත හොඳට කරන්න. දැන් මේ පන්සල තියෙනවනේ. අපේ හාමුදුරුවෝ නොහිටින්න මේවා කරන්න පුළුවන්ද? උන්වහන්සේ මේ පන්සලට කරන ටික ගෙදරට කෙරුවා නම් එහෙම කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? කවදාවත් කටක් කරලා සිවුරක් දරාගෙන ඉන්න කෙනෙකුට වචනයක් නම් කියන්න එපා. අපි දන්නවා මිනිස්සු ඔය වඳිනත් දෙකෙන්ම තමයි බෙල්ල මිරිකන්නේ. පන්සලේ ප්‍රශ්නයක් වුණාම නේ ලණුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ වරෙල්ල ප්‍රශ්නයක් කියලා. ඒ හින්දා හාමුදුරුවෝ හොඳට බලා ගන්න. හොඳට පරිස්සම් කරගන්න. මේ හැම එකක්ම කරන්නේ උන්වහන්සේලා හින්දා. ඒ වගේම මම මුලින් දේශනා කරේ බුදුහාමුදුරුවන්ගේ වත පිළිවෙත හොඳට කරන්න. දැන් ඔයත්තන්ට අත්දැකීම් තියෙනවනේ. අර පැරලිය ස්ටේෂන් එකේ රේල් පීලි දෙකට නැමුණනේ සුනාමි. ගාල්ලේ බුදු පිළිමේ කී දෙනෙක් එල්ලිලා හිටියද? තින්ත පතුරක් ගැලවුණා. අපේ බුදුහාමුදුරුවෝ අරනායක සාමසර කන්ද නායකයා මතකත් ඇති 2016 මාවනැල්ලේ පවුල් 350ක් විතර එක පස් කන්දට යට වුණා. අර ගමේ මිනිස්සු වැඳපු බුදපු ඒ බුදු පිළිම හෙල්ලුණාද? නැහැ. අපේ බුදුහාමුදුරුවෝ. එනිසා මතක තියාගන්න. ඒ බුද්ධවත හරියට කරන්න. අපි වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කරපු උත්තමයෙක්. උදේ හවා ගෙදර බුදුන් වඳින්න අම්මේ තාත්තේ
හරියනවා. කිරි ඉතුරුව වගේ වරදින්නේ නැහැ. දරුවෙක්වත් නොමග යන්නේ නැහැ. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට මේ කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා. සාදු සාදු සාදු. ධර්මදේශනාමේ පින්කම සංවිධානය කරේ සීලවතී මෑණියන්ට පින් සිද්ධ වෙන්න හිරාන් මහත්මයා ඇතුළු දූ දරුවෝ ඒ චාමිනී නිලන්ති මහත්මිය අනුරාධා ආසිංසන දුමිදු කල්හාර සමන්මලී ලේලිය එයත්තන්ට පින් සිද්ධ වේවා. ඔය ඇත්තෝ නමින් මිය පරලෝ ගියපු කෙනෙක් ඇත්නම් ඒ සියලු දෙනා සිහිපත් කරගන්නට එයත්තන්ගේ ආත්ම භාවයන් සුඛී සුවපත් භාවයට පත් වේවා. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා. මේ ධර්මදේශනාමේ පින්කම මේ තරුණ මහත්තුරුවේ පවුලේ උදවිය හරියෝ නැකමින් සංවිධානය කරේ. මං හිතන්නේ 20-30 ගමනක්වත් කෝල් ගන්නට ඇදිනේ. හරියෝ නැකමින් හරි හැඟීමෙන් එහින්ද ඔය ඇත්තන්ට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා මේ මිනිස්සු අහපු බණ පදයක් ගානේ. ඒ ධර්ම දානමය පින්කම මහ පුදුම විදිහට කරගත්තා. ඒ පින්නතුන්ට හිරාන් මහත්මයා ඇතුළු පවුලේ උදවියට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. බණ අහන්න ආපු මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් වෙන්න හැදෙන්න එපා. සාදු සාදු සාදු.